අපි හැමෝම ආසයි හොඳ මිනිස්සු ඇසුරු කරන්නට. අපි කොහොමද අපේ ජීවිතේ හොඳ මිනිස්සුන්ගේ ඇසුරට සුදුසු ආකාරයෙන් නරක මිනිස්සු කිට්ටු නොවෙන ආකාරයෙන් හදාගන්නේ. හොඳට සිල්වත් වෙන්න. අපි හොඳට සිල්වත් වුණොත් ඒ සීලවන්තයාගේ ජීවිතේ පිරිසිදු වෙනවා. සීලවන්තයාගේ පිරිසිදු ජීවිතේ හරියට සුවඳ මලක් වගේ. සුවඳ මලින් සුවඳ හමන්න පටන් ගන්නවා. ඒ මලෙන් සුවඳ පැතිරලා යනකොට සුවඳට ආසා කරන සත්තු ඒ මල හොයාගෙන එනවා. සුවඳ හමන මලකට යම් මේ සමනල්ලු වගේ සත්තු කිට්ටු වුණාම තවත් ලස්සන නැද්ද? තවත් ලස්සනයි. ඒ වගේම යම් කිසි කෙනෙක් හොඳට පන්සිල් ආරක්ෂා කරනවා නම් නිරතුරුව ඊළඟට පෝයට උපෝසත අෂ්ටාංග සීලය ආදී ආරක්ෂා කරනවා නම් සීලයට ගොඩාක් කැමති නම් සීලවන්තව ජීවිතය ගත කරනවා නම් තමන් රකින්න සීලය ගැන සිහි කර කර සතුටු වෙනවා නම් එයාගේ ජීවිතේ පිරිසිදුයි. ඒ පිරිසිදු ජීවිතයක් ඇති කෙනාගෙන් ගුණරාවය පැතිරී යනවා අසවල් කෙනා හරි සීලවන්තයි කියලා. එතකොට තවත් සිල් රකින්න කැමති අය එයාට ආස කරනවා. ගුණධර්ම දියුණු කරන්න කැමති අය එයාට ආස කරනවා. ටිකෙන් ටික සිල්වතාට සිල්වතුන්ම හිතවත් වෙනවා. ගුණවතාට ගුණවතුන්ම හිතවත් වෙනවා. ධර්මය අහන්න කැමති කෙනාට ධර්මය අහන්න කැමති අයම එකතු වෙනවා. සත්පුරුෂයන් වහන්සේලා ගෞරවයෙන් ඇසුරු කරන්න කැමති කෙනාට සත්පුරුෂයෝ ගෞරවයෙන් ඇසුරු කරන අයම එකතු වෙනවා. ආන් ඒ විදිහට තමයි අපිට යහපත් අයගේ ඇසුර ලැබෙන්නේ. ආන් ඒ විදිහට තමයි අයහපත් අයගේ ඇසුර දුරු වෙලා යන්නේත්. ඔබ හිතන්න ඔබේ ජීවිතේ යහපත් පැත්තට හැරෙනකොට ඇතැම් ඔබට සමීප වෙලා හිටපු අයහපත් චරිත ටික ටික ඔබ ඈත් කරනවා. ඒ අය දුරස් වෙලා යනවා. අපිට කරදරයක් විපතක් වෙන අය නිකම්ම අපේ ජීවිතෙන් ඈතට යනවා. අපේ ජීවිතයට ආශිර්වාදයක් වෙන අය අපිට ලං වෙනවා. තමන්ගේ ජීවිතේ හොඳ මිනිසුන් ඇසුරු කරන්න කැමති නම් නරක මිනිසුන්ගේ ඇසුර එපා නම් සිල්වත් වෙන්න. සිල් ආරක්ෂා කරමින් ගුණවතුන් සිල්වතුන් ඇසුරු කරමින් තමන්ගේ ජීවිතේ සැනසෙල්ලේ ගත කරන්නට